Swasti Productions සම්ප්‍රදාය අතික්‍රමණයට කට්ටිය ආවද? සල්ලි ගයින් එක කරදරයි නේද? ගමුක සුපිරි කෑෂ් කවුන්ටින් මැෂින් එකක්. මේ පාර අපේ කම්පැනියෙන් 140ක වට්ටමකුත් දෙනවා. ගන්නකෝ ඒ දුක් විඳින්න නැතුව සුපිරි. අයියා නෑ මල්ලි බිස්නස් එක කරගන්න දියම් මල්ලි. අනේ මල්ලි බිසින් තියපන් මල්ලි. හරි ඉතින් මේ කෑෂ් මැෂින් එක ගන්න දියම්කෝ. මම වඩාගෙන එක ආදෙන් අරන් බලන්න. ICA කොහොම විතර සල්ලි අඩුයිනේ. කවුද මෙතන මේ පංගුවනද කට්ටිපයින් එක? බේරියල් එකේ රාමනාදන් මහත්තයාගේ පංගුව දාන්න ඕනිද මං උඹලට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. ඇහුණාද? මේ බජාරකේ හැමදේම වෙන්න ඕනේ මට ඕන විදිහට පැටියෝ. මේ පැත්තේ වෙඩින් එකක් නම් මට ඒක මනමාලයා වෙන්න ඕනේ. මේ පැත්තේ මලගයක් නම් මට ඒක මිනිහ වෙන්න ඕනේ. Sian, magi putar, balikin deh mama. Hey, Sian dah kan ni. Hey, wala, mengarangin na. Ya. ඕකට රුපියල් 50ක් වෙනවන්න ඕනේ. දලාලේ ඇපල් දෙන්නකෝ.
ඒ උඹ තැලිච්ච ගෙඩියක් නේද දැම්මේ? මේක ඉච්චර තැලිලා නෑ මහත්තයෝ. මේක හොඳ ගෙඩියක්. ශිහාන් තැලිච්ච ගෙඩි කොහොමත් කන්නේ නෑ. අනාගියෝ උඹ එක දන්නවනේ? සත්තු කොහොමත් තැලිච්ච ගෙඩි කනවා. අනික රිලව් නම් කොහොමත් කනවනේ. කවුද යක්කෝ රිලව? රිලවනේ මේ කියපන් ශිහාන් කියලා. ශිහාන් කියපන් ශිහාන් කියලා. අංකල් ස්ට්‍රෝබෙරිස් තියනවද? මොකද මේ අංකල් උඩ? ඒක නෙන්නම් මේ බලන්නකො මොකේ නාකි කමටද? බෑපන් බිම. ළමයෝ. ටෙන්න මෙතන. ශිහාන්. ශිහාන් නෙමෙයි අකෝ අර කවුද? ඒ අර මස්කඩේ රංජිගේ දෝනිනේ. රංජියගේ? පිටරට ඉගෙන ගන්න ගිහිල්ලානේ හිටියේ. ඔය දැන් කසාද බලින්නට කොහොද ඇවිල්ලා ඉන්නේ? ආස දෙයෝ නෑ ජාති. අහනවනම් අපන්. ආලම පැනපා. බොමගුල්ලන්න තෝක කියපන්. මුන් හිතාගෙන ඉන්නේ ඔක්කොම පටාගෙන යන්න හැත බුරුතම රට පටවනවා මම ඕන්න. බොරු මර්සි නම් නෑ අපි වීසා දෙනවා ලෙසට උඩ ඉන්න දෙයෝ බලාගනින් අපි හැමදාම. ශවරී ඊලා බාර්ග තද කරලා ගන්න මය අම්මා කන්දසාමී අඩ කඩිජම් මඩ කඩිචා. ලක්ෂ නාග දේව ගෝත්‍ර අපට නෑනේ ශෝක. ලක්ෂ 70 ඕනේ රට දිග්‍රි දෙනවා සොල්ල. කර දේව රැක දේව අපේ රංජන රාමනාදන්. සල්ලි තමයි ඕනේ අපිට ඉන්න ගැව්වත් ආතල්. අපිට ඉන්න ගැව්වත් ආතල්. මූට හෙන්න ගැව්වත් ආතල්. ආයි පාරක් කියන බබා එක. ආතල්. මේ ඕයි මෙහි කැම්පස් වගේ තමයි එහෙ කැම්පසුත්. මෙහි කැම්පස් වලින් එළියට ආපුවාම ජොබ් නෑ. එහෙ කැම්පස් වලිනුත් එළියට ආපුවාම ජොබ් නෑ. එතකොට අයියේ මං ලක්ෂ ගණන් වියදම් කරලා තව අවුරුදු දෙකක් ඩිප්ලෝමා එකකුත් කරලා තව අවුරුදු ගාණක් ඩිග්‍රියකුත් කරලා මට ජොබ් එකක් හම්බෙන්නේ නැහැ කියලාද අයියා කියන්නේ? ඉගෙන ගන්න තියා තමස කැම්පස් එක පැත්ත පළාතේවත් යන්න ඕනේ නෑ ඕයි. මේ ඕයි අපි කොහොමත් යවන්නේ අද හෙට වහන්න තියෙන කැම්පස් වලට. එතකොට ගාණත් අඩුයිනේ. තමුසෙහි ගිහිල්ලා ක්ලීනක් දාලා මොප් පාරක් දාලා ලැට් එකක් දෙකක් සුද්ධ කරලා සුපර් මාකට් එකක වැඩ කරලා කීයක් හරි හොයාගන්න ඕයි. පාට් ටයිම් බැරි නම් හොරෙන් පැය 24ම වැඩ කරලා හරි සල්ලි කීයක් හරි හම්බ කරගෙන ගේමක් ගහගෙන වරෙන් බං ඉගෙනගෙන මොනව කරන්නද? තූ රට ගිහිල්ලා ලැට් එකක් දෙකක් නෙමේ ලැට් වලවල් හරි කඩාගෙන කාලා ලක්ෂ ගණන් කෝටි ගණන් හම්බ කරලා තමුසේ ආස නැද්ද තමුසේගේ සක්සස් ස්ටෝරිය ලහිරු මුදලිගේ එක්ක ඉන්ටර්විව් එකක ඉඳලා ලෝකෙට මැහින්න නාහෙන් අදාගෙන කියන්නේ. අනේ අයියේ මට එහෙම ඕනේ නෑ අයියේ. මට ඕන රට ගිහිල්ලා ඉගෙන ගන්න. එතකොට මෙතනින් රට ගිය කවුරුත් ඩිග්‍රී අරන් නැද්ද අයියේ? ඒක ගිහිල්ලා අහගනින් ඔබ රාමනාදන් මහත්තයාගේ. ඵලයන්කෝ. ඔබට හොඳට කියලා දෙයි. ඵලයන්කෝ. එඩියුකේෂන් ගැන ඇහුවම මේ ඇග්‍රෙසිව් වෙලා ගහනවද? what the hell? ඔයාලා මාර ටොක්සික් නේ. ජෙන් සී එකේ තරුණ හදවත වලට ආමන්ත්‍රණය කරන්නේ මෙහෙමද? අනික අර රිලවත් පය වෙලා. he confused.
රිලවට වුණත් human rights තියෙන්න බෑ. යකෝ රිලව හරියට නම කියපන් රිලව නෙමෙයි අයියෝ රිලෙවෙක් නෙමෙයිද? නම සිහාන් යකෝ සිහාන් අපට සියාන් කියව රිලව තියනවද? රිලෙවෙක් නෙමෙයිද? උටි ඉතින් රිලව කියන්න තෝ සියාන් කියන්නද? අනේ අයියේ ගහන්න එපායි. අනේ අතාරින්නයි. අනේ සියාන් කියන්න. හායි ඔයා මොකද මෙතන කරන්නේ? මං රට යන වැඩේ බලන්න ආවනේ. ඉතින් ඕකට බෙලමිරිකගෙන ගහන්න ඕනේ. ඒක තමයි මාත් මේ බැලුවේ. ඕකට තේරෙන්නේ නැද්ද නේ? අපි හරි ඉතින් මාත් මේ ගහන්න. අයියේ මගේ ෆයිල් එක දෙන්න අයියේ. අම්මෝ තමුසලට පොඩ්ඩ වැරි වෙද්දි තරහ යනවනේ මට කොහෙ තරහ ගියේ? ඔයානේ මාව මරන්න හැදුවේ. යකෝ රාමනාදන් මහත්තයා නැතෝ මරන්න හැදුවේ මමනේ තෝ බේරගත්තේ මේ මල්ලි එක නෙමෙයි උඹ කොහොමද රැවදන්නේ අම්මෝ මියාගේ හුරතලේ. එයා මගේ බෙස්ටි පොඩි කාලේ ඉඳලා. බෙස්ටි ඔව් බෙස්ටි. අපි දෙන්න සෙල්ලම් කරේ එකට, අපි දෙන්න කෑවේ එකට, අපි දෙන්න පාඩම් කරේ එකට. පස්සේ එයා ඉගෙන ගන්න රට ගියා. මම ලංකාවේ තනි වුණා. ඒ දැන් එයා ලංකාවට ඇවිල්ලා. බවෙන් බවේ ආත්මයක් පාසා මං එයාගේ හැමදාටම බෙස්ටි. අයියේ ෆයිල් එක දෙන්න. මං යනවා. බයි. ආදර ඇඟීමක් සිතේ පහළ වුණාද? ඔයා ආස කරන කෙනා වශී කරගන්න බැඳගන්න බුරියට චුට්ටක් පහලින් මේ සුරේ. ඔයා ආස නංගි බබෙක්ට නම් මේ චූටි සුරේ. ඔයා ආස අක්කපනකට නම් මෙන්න සුරේ. ඔයා ආස ඇන්ටපාරකට නම් මෙන්නට බඩු. ආයේ දැසමානේ ලංගිහාදුවනා ආනේ හානේ ඇයිද නාවේ මාගේ තෝනියෝනා ඇයි තරහා දිවුරා කියන්න ආවේ දැනෙනා ඉටි රූපේ වෙයි මාගේ මය අම්මා කවදාදෝ රං වෙන්නේ මය තෝනිටම වශී වෙලා ආයේ දැසමානේ ලංගිහාදුවනා ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝනියෝනා හස ගංගියයයි දැන්දෙ ගොඩම තලා ආටපතුලෙන් ආලය උතුරයි දැංගලා අහසේ බෑයුව පුන් සඳ අස්සෙන් වලා දෝනී මමයි ගමේ සද්දන්තම ඇත මමනවා හොඳටම කෙරෙනවා සැරටම සෙට්ලු පෙළ බෙදනවා නහුතෙට ගමකට නෑ ඉස්පාසු මල පනිනවා හොඳටම මට නම් ඉවසන්නම් සුදු එම්බෙක් ගිය උඩ බලපං දැන් අඩේ අම්මට හුඩු ඇයි තරහා තිවුරා කියන්න ආවේ දැනෙනා ඉටි රූපේ වෙයි මාගේ මය අම්මා කවදාදෝ රං වෙන්නේ මය තෝනිටම වශී වෙලා ආයේ දැසමානේ ලංගිහාදුවනා ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝනියෝනා
ඔයා. ඔයාව මදුරුවෝ කනවනේ. ඇත්ත කියන්න. කොච්චර බොඩිගාඩ්ලා හිටියත් ඔයාව මදුරුවෝ කනව නේද? මදුරුවෝ තලලා ඇත්ති වෙලා නේද? මදුරු කරදරේට සුපිරි විසඳුම. කෙහෙල් බත්තර පැකිරි තෙල්. ගෑවොත් ගෑව අඩෝ අඩෝ ගෑවොත් ගෑව බල්ලි බල්ලි කරපම් බල්ලි. උගලන්න නෙමෙයි මල්ලි ආවේ පැකිරි ටක් විකුණන්න ආවේ අර එන්නේ. දැන් උපරට යනවා කියලා මොකද මේ රංජිගේ දුවත් එක්ක මේ රවුම් ගන්නේ? ඒ අයිඩියා එක මම චේන්ජ් කරා. මේ දවස්වල මම රිසර්ච් එකකින් අලුත් සොලියුෂන් එකක් හොයනවා. why what's wrong? බලපං අරු විදියා. වාදරෙන් අන්ද වෙලා. මම කැමති නෑ ඔය මින්නව දකින්න. හින්ද උටයි රංජිගේ දුවටයි ආදරෙන් වෙලින්න දීලා ඔබ පැත්තකට වං අත පැත්තටද දකුණු අත පැත්තටද? මං ආයෙත් ඕව දැක්කොත් රංජගේ දුවත් එක්ක රවුම් ගහනවා. මන්තෝගේ කටට වෙඩි තියෙනවා. රංජගේ පුකෙන් උණ්ඩ එළියට එන්න. මොකද? මම යන්න. මම යන්න. ඒකෙන් උණ්ඩ යනවද? ගූ යනවද? පඩ යනවද? බඩ යනවද? මිසයිල යනවද? කියලා තීරණය කරන්නේ මම. මමයි මගේ පුකෙන් තටමන්නේ. මට රෙන්න නිදහස තියෙන්න ඕන. මේ වෙලේ උඹ තනි නෑ. තේරුණා නේද? මගේ අතේ පයේ ඕන තරම් ලේ ගෑවිලා තියෙනවා. උඹලා දෙන්නට ඕන නිදහසක ඕන තැනක ඇවිදින්න පුළුවන්. කවුරුත් වැඩක් නෑ. හරි. ඇවිද බලන්න. ඇවිද බලන්න. මම සත්තු මැරුවේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න. රාමනාදන් මම තෝව මරන්නේ දහදුක විඳලා අදපු මගේ රත්තරන් දරු කැක්කුමට. ඔන්න වැඩේ ගොඩ දැම්මා. වැඩේ ෆිනිෂ්. ඇයකෝ මේක එක පැත්තක් දිග එක පැත්තක් කොටයි. කොබල හරි. වැඩි පැත්ත අපි කපලා දාමු. යකෝ වැඩි පැත්තෙන් අඩු වුණොත් එහෙම? වැඩි පැත්ත කොබල ආයේ පැත්ත වුණොත් වැඩි පැත්ත ආපහු කපලා දාමු. මේ ඔබ මුකුත් කරන්න ඕනේ නැහැ. මං එක පින්සලකින් හරි ඇඳගන්නම්. ඔබ පඬිත වෙන්නට හිටපන්කෝ. උඹ ඇහුවම නම් කියන්නේ ශාරුක් ખાන් උත් ලංකාවට ආවම කොණ්ඩේ කපන්නේ උඹෙන් කියලා. ඒ වුණාට උඹලට කොණ්ඩයක් හරියට කෙලින් කපා ගන්න බෑනේ මං රෙද්ද. ශාරුක් ખાන් ලංකාවට කැසිනෝ එක විවෘත කරන්න ආවේ නැත්තේ මොකද කියලා උඹ දන්නවද? මම දන්නේ. යකෝ කොණ්ඩේ කපන්න අපොයින්ට්මන්ට් එකක් දුන්නේ නැති නිසා. ඊට පස්සේ තමයි ක්‍රිතික් ආවේ. ක්‍රිතික් ලංකාවට ආවට පස්සේ කොණ්ඩේ කැපි උඹින්ද බං? ක්‍රිතික් කොණ්ඩේ විතරක් නෙවෙයි බං. අන්ඩාම්ස් දෙකත් වැක්ස් කෙරුවේ මට කියලා. බං ක්‍රිතිකගේ උසත් එක්ක කොහමද බං මේක අස්සට ආවේ? කොහොමාරි ආවනේ. යක්කෝ ක්‍රිතිකයි කලින් කසාදේ සුසෑන් ආවේ නැද්ද බං? මට නම් සෙට් සබා බං. විමල් අයියා කොණ්ඩේ පොඩ්ඩක් අඩු කරන්න ඕන වටෙන්. හැබැයි මට හදිස්සි
මොකක්ද ඔච්චර හදිස්සිය මේ මම සෑහෙන්ඩ විසි එන්න ඉස්සරින් පොඩි ඇපොයිමට එකක් දාලා එන්න එපයි බං මගේ කට්සි තේමල් ඇප් එකට මොකක්ද ඔය තරම් හදිස්සිය ඔයාට මේ එපොයින්ට්මන්ට් දදා ඉන්න මට වෙලාවක් නෑ හේමල්ලයි මොකක්ද අනේ මෙතන කරන්නේ යන් ඉක්මනට යන් දැක්කන් කොල්ලට දිනිලු එහෙනම් අපි ගියා see you very busy life මොකක්ද බං ඔය ඉස්සෙන්නේ ඉතා වැදගත් ගමනක් යන්නේ. හදිස්සිද? ඉතාමත් හදිස්සි. පාර වහලා තියෙන. ලොකු අනතුරක් වෙලා තියෙන. අර මහත්තයා ෂෝට් කට් එක පෙන්නයි. ඒ හින්දා ඔය ජෝඩුව ඒ මාත් එක්ක යන්න. හරි. යන්න. පරිස්සමට. හරි.
bang. Baik no. Bye aku. ගාගන්න දෝනා හැබැයි ගානකොට කිදිරි ගන්න එපා. සත්තු මරන්න කඩු කිනිසි ඇති. ඒ වුණාට සක්කිලින්ට ගහන්න මගේ අතපය හොඳටෝම ඇති. ගහගන්නවනං අතින් පයින් මරවයකෝ. Kinje humai itu kalau mana koki kau. Kanya kunja pada ukaci. Chain, kitiko ganjako, mudiwan ako.
दुल्हनिया ले जाएंगे रोज वसंती कुछ कुछ होता है देवदास कभी खुशी कभी गम पौधा अखबार पौधा ने में जोधा उन्हें जोधा अखबार कभी अलविदा ना कहना اهم قطع كلمة لسه نادر قطع تبنا اهم نادر قطع كلمة بواقي ناكي هم بده دوستي قلت ديا අපේ කට උබේදුව බන්දර දීපු දවසට අපි ඔක්කොම තොපි වගේ ඉගෙනගෙන නැති මෝඩයන්ට මගේ දෝනිව දැනවදයකෝ කොහදයක්කෝ ඉගරගෙන නැත්තේ මෙතරනුම් ඔක්කොමේරල් පාස් මේ රාමනාදන්ගේ සුළගි දැවටෙන්න්න නම් අඩුව ගානේ ස්තිකක්වත් තියෙන් ඕනා කටයි ඇඟයි තිබ්බ පලියට තොපි හරියන්න මගේ දෝනිට තොපි හරියන්නේ මගේ මස්කඩේ කොක්කටයි ඒලෙවල් එස් දෙකත් තියාගන්න මෙහෙම මරාගන්නවද බං ඒලෙවල් ඉවරලා ඉගෙන ගන්න හරි තරම් නැති නිසා නේද බං මේ ඔක්කොම ප්‍රශ්න හොඳ රෙකග්නිෂන් එකක් තියෙන UGC පිළිගත්ත ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රියක් හරි කරන්න දැන් රට යන්න ඕනේ නෑ බං ලක්ෂ ගණන් සල්ලි වියදම් කරන්න ඕනෙත් නෑ 100% ඔන්ලයින් උගන්නන SITC කැම්පස් එක ගැන මීට කලින් ආලා නැද්ද නෑලකෝ එතකොට උඹ කියන්නේ මෙතරින් ඕන කෙට්ට ඔය කියන කැම්පස් එකකින් ඉගෙන ගන්න පුළුවන් කියලාද මෙතන ඉන්න ඕනේ කෙට්ට ඉගෙන ගන්න පුළුවන් හැබැයි අර රිලවට නම් බෑ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක SDFL අනුමැතියලා SITC සරසවිය මගින් ක්‍රියාත්මක UGC පිළිගත් ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලාවන් සඳහා බඳවා ගැනීම දැන් ආරම්භුණා. දැන්ම SITC කැම්පස් Facebook පිටුව වෙත පිවිසෙන්න. කියපන්නම කියපන් සිහන් කියලා කියපන් සිහන් කියලා කියපන් සිහන් අනේ මම කියන්නම් අනේ කොහෙවත් ඉන්න රිලෙවට්ට සිහන් කියන්න කියනවනම් මං කියන්නම් සිහන් අනේ ගහන්න සිහන් කියලා සිහන් හේ වල්ලුරා අවසන් ගම යන්න ලෑස්තිවයක් තෝ කවුද යකෝ තොපි රිලෙවෙක්ට සිහන් කිව්වට මට කමක් නෑ යකෝ තොපි කප්පන් එකතු කරුවත් මට කමක් නෑ යකෝ තොපි මිනිස්සුන්ව රට යවනවා කියලා බොරු කරුවත් මට කමක් නෑ යකෝ දැන් තෝ මොනවාද මට කරන්න කියන්නේ රාජ්‍යගේ දුව රාජ්‍යට අයිතිත් නෑ රාජ්‍යගේ දුව බෙස්ටිට අයිතිත් නෑ රාමනාදන් රාජ්‍යගේ දුව තොපිට අයිතිත් නෑ රාජ්‍යගේ දුව දෝනි අයිති මට යකෝ තෝ මොන ගෙවල සිපයියෙද්දඩෝ
YouTube කතා YouTube පැත්ත මිනිස්සුන්ගේ data කනවා යකෝ මිනිස්සු බැන මේවා බලනවා අම්මගේ රෙද්දා හැමදාම අන්තිමට ඇඩ් එක කොහෙද යකෝ දුවන්නේ මට උඩු ලොකුවෙන් තියපන් අටේ මුට්ටේ ගොඩු වෙන්න Wasti Productions Sampradaya Atikramaneta